අනේ දෙවියනේ. අපි මේ මොකද්ද කළේ? මට මාවම පිළිකුල්. ගරායකාගේ උපත තවත් එක් ජනප්‍රවාදයක්. අතීත ලංකාවේ එක්තරා රජ කෙනෙකුට දාව දල කුමාරයා නමින් ඊටමත් රූමත් පුත් කුමරෙක් ඉපදුනා. කුමාරයාගේ කේන්දරේ බලපු බමුණන් රජතුමාට බියකරු අනාවැකියක් කිව්වා. මහරජ, මේ කුමාරයා අනාගතයේදී තමන්ගෙම නැගණියව විවාහ කරගන්නවා නියතයි. මේ කතාව අහලා රජතුමා දැඩිසේ බියටපත් වුණා. ටික කාලයකට පස්සේ රජ බිසවේ නැවතත් ගැබ්ගෙන ලස්සන දියණියකට උපත දුන්නා. බමුණන්ගේ අනාවැකිය ඇත්තක් වෙයි කියලා බය වුණු රජතුමා මේ කුමරියව කිරියම්මාවරුන් එක්ක රහසේම මහා ඝන කැලයකට පිටත් කරලා යවුවා. මේ කුමරිය හැදී වැඩුණේ කැලේ මැද තියෙන විශාල ගල්ලෙනක. ඒ නිසා ඇයට ගිරි කුමරිය කියන නම ලැබුණා. ගිරි කුමරියත් දල කුමාරයාත් කාලයත් එක්ක එකිනෙකා නොදකම අතිශය රූමත්තු සහ ශක්තිමත්ව හැදී වැඩුණා. දවසක් මාලිගාවට ආපු කපටි මෙහෙකාරියක් දල කුමාරයාට රහසක් කිව්වා. ඔබට රහසක් කියන්නම් කුමරුනි. මේ කැලේ මැද ගල්ලෙනක ඔබේම නැගණියක් හැදී වැඩෙනවා. මේ රහස දැනගත්තු කුමාරයාට තමන්ගේ නැගණියව දකින්න ලොකු ආසාවක් ඇති වුණා. ඔහු වහාම මහා වනාන්තරයට පිටත් වුණා. කැලේ ඇවිදගෙන ගිය දල කුමාරයා එකවරම නතර වුණා. ගඟක් අයිනේ හිටපු ගිරි කුමරියව ඔහු පළමු වරට දැක්කා. ඇගේ අතිශය සුන්දර රූපය දැකපු කුමාරයාට තමන්නාවේ තමන්ගේ සහෝදරියව හොයාගෙන කියන එක සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඔහුට ඈ කෙරෙහි මහා රාගික හැඟීමක් ඇති වුණා. ඔහු ගිරි කුමරිය ඉදිරියට ගියා. තමන්ගේ ජීවිතේට මේ වගේ හැඩිදැඩි පිරිමියෙක් දැකලා නොතිබුණු ගිරි කුමරියත් ඔහුට වශී වුණා. දිදෙනාටම තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඔවුන් කවුද කියලා නොදැනම ඒ ඝන වනාන්තරයේ මැදදී රාගිකව හැසිරුණා. ඒ සියල්ලටම පස්සේ ඔවුන් දෙදෙනා ගසක් යටට වෙලා තමන්ගේ තොරතුරු කතා බහ කරන්න පටන් ගත්තා. ඔබ මේ කැලේට කොහෙන්ද ආවේ සුන්දරිය? එකිනෙකාගේ විස්තර දැනගනිද්දී මේ ඉන්නේ තමන්ගේම සහෝදරයා සහෝදරිය බව ඔවුන්ට තේරුම් ගියා. බමුණන්ගේ අනාවැකිය ඒ විදිහටම ඉටු වෙලා තිබුණා. ගිරි කුමරියට තමන් ගැනම ඇතිුනේ කියන්න බැරි තරම් ලොකු පිළිකුලක් සහ ලැජ්ජාවක්. ඇය හඬමින් බිම වැටුණා. අනේ දෙවියනේ. අපි මේ මොකද්ද කළේ? මට මාවම පිළිකුල්. කුමාරයා කිසිවක් කර කියාගත නොහැකිව ඇයට කන්න පළවැල ටිකක් හොයාගෙන එන්නම් කියා වනේ ඇතුළට ගියා. නමුත් මේ මහා ලැජ්ජාව දරාගන්න බැරි වුණු ගිරි කුමරිය කැලේ තිබුණු ගහක වැලක් ගැට ගහගෙන ගෙලවැලලා ගත්තා. නැවත පැමිණි දල කුමරු ඇයගේ නිසල සිරුර දැක්කා. තම ආදරණීය නැගණියගේ මරණයෙන් දල කුමරුට සිහිය විකල් වුණා. නෑ ගිරි, මාව දාලා යන්න එපා. මේ මුළු ලෝකෙටම මම ශාප කරනවා. ශෝකයත් ලෝකයේ කෙරෙහි ඇති වූ වෛරයත් නිසා ඔහුගේ හදවත පුපුරා ඔහු එතැනම මිය ගියා. නමුත් ඔහුගේ බලවත් වෛරය සහ ආසාව ඔහුව සාමාන්‍ය මරණයක් කරාගෙන ගියේ නෑ. දල කුමරුගේ ආත්මය භයානක යක්ෂයෙකු ලෙස නැවත ඉපදුනා. ඒ තමයි ගරායකා.